සාදරයෙන් පිළිගන්නවා ඔයාලා සියලු දෙනාම. අදත් අපි බලමු ඉංග්‍රීසි කතා කරන්න ඔයාලට අත්‍යවශ්‍යම වෙන වචන තුනක්. මගේ කලින් වීඩියෝ වලත් මම මේ වගේ වචන දාලා තියෙනවා. මේ වීඩියෝ සීරීස් එකේදී අපි කතා කරන්න යන්නේ ඔයගලන්ට ඉංග්‍රීසි කතා කිරීමට අත්‍යවශ්‍යම verbs. noun වෙනම තියෙනවා. මේ කතා කරන්නේ verbs. මොකද මේ verbs දැනගත්තොත් තමයි ඔයගලන්ට ඔයගලන්ගේ අදහස වෙන කෙනෙක්ට ඉදිරිපත් කරන්න පුළුවන්. අපි ඉංග්‍රීසි කතා කරන්න කොච්චර try කරත් අපිට අර වචන බැරි නිසා අපි ගොඩක් තැන්වල හිර වෙනවා. ඒකයි අපි මෙතනදී වචන කතා කරන්නේ. අපි වෙනම වීඩියෝ සීරීස් එකකදී අපි sentences pattern කතා කරනවා. ඒ වගේ ඉංග්‍රීසි වලදී ඔයගලන්ට ඕන වෙන හැම පැත්තක්ම මේ YouTube channel එකේදී අපි කතා කරනවා. ඉතින් ඔයගොල්ලෝ මේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම කරන්න. මොකද ඔයගලන්ට ඇත්තටම වටිනවා හැම දෙයක්ම ඔයගලන්ට ඉංග්‍රීසි වල තියෙන ඉගෙන ගන්න පුළුවන් මෙහිදී. ඒකේ ඒ වගේම විශේෂම දේ වන්නේ ඔයාලට මේ වීඩියෝ එකේදී කතා කරන සියලුම දේ අඩංගු PDF එකක් download කරගන්න පුළුවන්. මම description එකේ දාලා තියන්නම් PDF එක. හරි. අපි අද බලමු අද කතා කරන පළවෙනි වචනය grow. දැන් මේකේ අදහස ඔලුවට දාගන්න වර්ධනය වෙනවා, වැඩෙනවා වගේ අදහස තමයි grow කියන්නේ. හැබැයි මේකේ වැඩේ තියෙන්නේ අපි මේ වචනේ විතරක් අදහස ඔලුවට දාගත්තම අපිට ඔක ටික දවසකින් අමතක වෙලා යනවා. ඒ හින්දා මේ වචනේ අර්ථය අපි ඔලුවට දාගන්න ඕන මේ වචනේ තියෙන වාක්‍යයක් එක්ක. දැන් මේ වාක්‍ය බලන්න. plants grow faster in sunlight. plants කියන්නේ මේවා මේ ගස් වගේ ඒවා ගස් grow වැඩෙනවලු faster වේගෙන් in sunlight. හිරු එළියේදී plants grow faster. grow කියන්නේ වැඩෙනවා. අන්නේ අදහසෙන් මේක ඔලුවට දාගන්න. එහෙමයි අපි මේ වචනේ ඔලුවට දාගන්න ඕන. එතකොට අපිට මේක අමතක වෙන්නේ නැහැ. දැන් මේ වාක්‍ය බලන්න. children grow quickly. quickly කියන්නේ වේගෙන්. children කියන්නේ ළමයි. ළමයි වේගෙන් වැඩෙනවා. grow කියන්නේ වැඩෙනවා. දැන් මේක බලන්න. he wants to grow his business. ඔහුට අවශ්‍යයි wants කියන්නේ අවශ්‍යයි to grow වර්ධනය කිරීම සඳහා ඔහුගේ බිස්නස් එක. ඔහුට ඔහුගේ ව්‍යාපාරය වර්ධනය කරන්න අවශ්‍යයි. අවශ්‍යයි ඕනේ කියන්නේ මේ එක wants කියන තේරුම. හරි. දැන් මේ grow කියන වචනේ past tense එක තමයි grew. ඔහුගේ ව්‍යාපාරය වර්ධනය වුණා. his business grew. එතකොට අපි grow එකම past tense එකත් මතක තියාගන්න ඕන. එතකොට අපිට මේ දැන් ඕගොල්ලෝ මේ grew කියන එක ඉගෙන ගත්තම මේවට දාලා බලන්න. children grew quickly. ළමයි ඉක්මනෙන් වර්ධනය වුණා. අන්න ඒ වගේ ඕගොල්ලොම මේ වචනේ හැමතිස්සෙම ඕගොල්ලන්ගේ හිතින් මේ වාක්‍යයත් එක කියනකොට මේ grow කියන එක ඕගොල්ලන්ට අර පුරුදු වචනයක් බවට පත් වෙනවා. දැන් නිකන් හිතලා බලන්න ඕගොල්ලෝ අර come go වගේ වචන තියෙන ඒවා දැන් කියලාම ඕගොල්ලන්ට ඔළුවට ගිහින්නේ තියෙන්නේ. ඕගොල්ලෝ ආයි come කිව්වම ආයි හිතින් දෙයක් නැහැ. ඕගොල්ලෝ දන්නවා come කියන්නේ ඒකේ තේරුම ඕගොල්ලෝ දන්නවා. ඒ වගේ මේ වචන වැඩි මේ අපේ අර ඔළුවේ නැත්තේ අපි මේවා නිතර භාවිතා වෙන්නේ නැති නිසා. ඉතින් මේ වචනේ වාක්‍යයත් එක්ක ඔළුවට දාගත්තා නම් හරි. ඊට පස්සේ අපි බලමු ඔන්න ඊළඟ වචනේ allow. allow කියන්නේ ඉඩ දෙනවා. අදහස දැන් අපි අර වගේම බලමු වාක්‍ය ටික. my parents allow me to go out with friends. මගේ තාත්තා අම්මා කියන්නේ දෙමව්පියන් මගේ දෙමව්පියන් මට යාළුවන් සමග යන්න ඉඩ දෙනවා. my parents මගේ දෙමව්පියන් allow ඉඩ දෙනවා මට me to go to out with friends මගේ යාළුවෝ සමග එළියට යන්න මගේ යාළුවෝ සමග යන්න මගේ දෙමව්පියන් මට අවසර දෙනවා allow. ඊට පස්සේ මේක බලන්න smoking is not allowed here. මේ සිගරට් පානය කිරීමට ඉඩ නොදේ. allowed. ඒ වගේම දැන් allow කියන වචනේ past tense එක බලන්න allow dd දාන්නේ. දැන් මේක බලන්න. the teacher allowed us to leave. ගුරුතුමා අපිට යන්න ඉඩ දුන්නා. the teacher allowed past tense එක us to leave. අපිට us කියන්නේ අපිට leave යන්න ඉඩ දුන්නා. හරි. අපි දැන් ඊළඟ වචනේ බලමු supply. supply කියන එකේ තේරුම සපයනවා කියන එක. ඔයගොල්ලෝ නිකන් කතා කරද්දි supply කියන එක අර නිතරම පාවිච්චි වෙන නිසා මේකේ අයිඩියා එකක් ඇති. දැන් මේක බලන්න. the company supplies food to the village.
සමාගම ගම්මානවලට ආහාර සපයනවා. The company සමාගම supply සපයනවා food to the village. ගමට ආහාර සපයනවා. මේක බලන්න. The government supplied medicine during the crisis. රජය අර්බුදයේදී ඖෂධ සපයා දුන්නා. සපයලා දීලා ඉවරයි. supplied. ඒ කියන්නේ past tense එක. මේ තියෙන අපි past tense එක supplied. රජය ඖෂධ සපයා දුන්නා. The government supplied medicine. so ed දාලා આવොත් ඒක past tense එක. මේක බලන්න. can you supply me with the necessary tool? ඔබට මට අවශ්‍ය මේ වෙලාවන් සපයන්න පුළුවන්ද? can you supply? ඔබට සපයන්න පුළුවන්ද මට මේ with necessary tool? necessary කියන්නේ අත්‍යවශ්‍ය. අවශ්‍ය වගේ අදහසක්. අවශ්‍ය tool මට සපයන්න පුළුවන්ද? ඒ වගේ අදහසක් තමයි මේකේ තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ කරන්න ඕන මේ PDF එකක් ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. ඒ වගේම හැමදාම grow කියන වචනේ පොඩ්ඩක් මතක් කරගන්න. මතක් කරන ගමන් මේ වාක්‍යෙත් චුට්ටක් මතක් කරන්න පටන් ගන්න. ඔයගොල්ලෝ මේ grow වලින් තියෙන වාක්‍ය ඉන්ටර්නෙට් එකෙන් හොයා ගන්නත් පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝම වාක්‍ය කීපයක් හරි ගොඩනගා ගන්න. ඊට පස්සේ ඒකේ past tense එකකට වාක්‍ය කීපයක් ගොඩනගා ගන්න. ඒ වගේම allow එකටත් එහෙමයි, supply එකට එහෙමයි. එතකොට ඔයා කීප දවසක් ඔය වචන තුන ඔළුවට ඔහොම දාගන්නකොට ඔයාලා මේ අර come go වගේ මේ වචන දන්නා වගේ தත්ත්වෙට මේ වචන තුනක් පත් වෙනවා. ඔන්න ඔය වගේ ඕගොල්ලෝ වචන මේක අපි 10ක් වචන කතා කරන්න යන්නේ. ඒතකොට මේ 10ම ප්‍රැක්ටිස් වුණොත් ඔයාලට ලේසියෙන් ඉංග්‍රීසි කතා කරද්දි මේ verbs මොකද මේවා අර වැඩියෙන්ම පාවිච්චි වෙන verbs. ඒ හින්දා ඔයාලට ඇත්තටම මේ ඉංග්‍රීසි කතා කරන්න මේ verbs දැනගත්තොත් ගොඩක් ලේසි වෙයි. මොකද ඉංග්‍රීසි කතා කරන්න යන හැමෝම හිර වෙන්නේ මේ වචන දන්නේ නැති නිසා. අපි මේ වගේම තව සීරීස් එකක් පටන් ගන්නවා noun ඉගෙන ගන්න. nouns. එතකොට මේ nouns වලදීත් අපි nouns 2000ක් විතර ඉගෙන ගන්නවා. එතකොට මේ වගේ අත්‍යවශ්‍ය වචන ඕගොල්ලෝ 5000ක් විතර ඉගෙන ගත්තම ඔයාලට ඉංග්‍රීසි ඇත්තටම මුලින්ම පොත්පත් කියවන ඒවා තේරුම් ගන්න පුළුවන් වෙයි. එතකොට මේ පොත්පත් කියන ඒවා තේරුම් ගන්නකොට අපේ ඔළුව කතා කරන එකට තිබීම හරියනවා. ඉතින් මේක ඇත්තටම ඕගොල්ලන් කොච්චර ඕගොල්ලෝ පන්ති ගියාත් අපි මේ කොච්චර වීඩියෝ දැම්මත් මේක ඔයාලගේ අතේ තමයි තියෙන්නේ. ඔයාලා කල්පනා කරලා බලන්න. ඔයාලා ටික දවසක් මේක කරනවා, ආයි ටික දවසකින් නවත්තනවා. එහෙම වුණාම මේක හරියට වෙන්නේ නැහැ. ඔයාලා පස්සට කල්පනා කරලා බලන්න. ඔයාලා හැම පාරම මේක පටන් ගන්නවා ඊට පස්සේ නවත්තනවා. ඕකනේ වෙන්නේ. ඒ හින්දා ඔයාලට මේ ඉංග්‍රීසි මේ ඔයාලා තවත් ක්ලාස් වලට යනවා, සල්ලි දෙනවා. ඉතින් ඒත් කවදාකවත් මේක හරියට වෙන්නේ නැහැ. එහෙනම් ඔයගොල්ලෝ මේ පාර හරියට හිතාගෙන මේ වීඩියෝම බල ඉන්න ඕනේ නැහැ. ඔයාලට තව ඕන තරම් YouTube එකේ වීඩියෝ තියෙනවා. ඕන තරම් වචන තියෙනවා. ඉවෙන් ඔයගොල්ලෝ දවසට වෙලාවක් වෙන් කරගන්න. එතකොට ඔයාලා මාසයක් දෙකක් ඉස්සරහට ගිහින් ආපස්සට හැල්ල බලද්දී ඔයගලන්ට තේරෙයි මම දැන් ඉංග්‍රීසි වල ලොකු දෙයක් දන්නවනේ කියලා. නැතුව අපි කොච්චරවත් පන්ති ගියත් කිසිම සර් කෙනෙක්ට බෑ ඕගොල්ලන්ව කතා කරවන්න. ඕගොල්ලන්ගේ එෆර්ට් එකක් දැම්මොත් තමයි ඕගොල්ලන්ට පුළුවන්. හරි, channel එක subscribe කරලා නැත්නම් දැම්ම කරලා තියාගන්න. මම තව වීඩියෝ එකතු කරන්නම්. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.